සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් ගොඩාක් දවසකින් තමයි මේ vlog එකක් අරන් එන්නේ. මම මේ කොහෙද යන්නේ? මේ කලින් දවස් රෑ වැඩ ඇරලා ගෙදර යන ගමන්. ඉතින් ආපු ගමන් සුපුරුදු පරිදි වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන පහන තියන තමයි මේ හදන්නේ. ඉතින් කියන්න ඕන මාස 3ක් තිස්සේ මට vlog එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් ඒ බැරි වුණ හේතුව තමයි මේ vlog එකෙන් මම අරන් එන්නේ. අපේ ජීවිතවල ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න අපිට කිය නෙමෙයි එන්නේ. හදිසි අවස්ථාවල අපි හිතන්නවත් නැති මොහොතක තමයි අපිට අපේ ජීවිතවල ප්‍රශ්න එන්නේ. ඉතින් ඒවටත් අභියෝග වලට මුහුණ දෙනවා වගේ මුහුණ දීගෙනම තමයි අපිට මේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න වෙන්නේ. ඉතින් නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක මට සිදුණු කරදර අකරදර ගොඩක් බාධක මැදින් තමයි ඔන්න මම ගොඩ දවසකට පස්සේ මේ වෝක් එකත් අරන් යන්නේ. ඉතින් ආදරණීය ඔයාලා මගේ ගැන හොයලා තිබ්බා. ඉතින් මගෙන් ගැන ඇහුවා. ඇයි vlog නැත්තේ කියලා. ඉතින් ඔයගලන්ට ගොඩක් ස්තුතියි. මං ගැන හොයලා බලුවා. සුබ උදෑසනක් මගේ යාළුවනේ. ඔන්න ඉතින් අද සැප්තැම්බර් 19 වෙනිදා. වෙනද වගේම උදෙන්ම ඒකේ චුට්ටක් පරක් වෙලා තමයි නැගිට්ටුනේ. මොකද මට මේ දවස්වල පාන්දරට හැරෙනවා. ඇයිද කියලා දන්නේ නැහැ. පාන්දරට හැරෙනවා. වෙනද නම් මම පාන්දරට නැගිටලා පහන තියලා චූටි වෝක් එකක් එහෙම දානවා. අද චුට්ටක් නිින්ද ගියා. ඉතින් ඒක නිසා උදේ 9ට විතර නැගිටලා මේ දටි පිටියේ ලෑස්ති වෙන්නේ හොයන්න. මොකද මම ඊයේ දවල්ට කාපු ගමන් තමයි මේ ඉන්නේ. රෑ චුට්ටක් බඩගින්නක් තිබුණත් මං කෑවේ නෑ. කන්නේ නැතුව එහෙම මහන්සියට නිදාගත්තා. ඉතින් මේක බලන ඔයාගේ වෙලාව දැන් කීයද? මං හිතන්නේ ගොඩක් රෑ වෙලා ඇති. තඩි පිටි කාලා මම මේ හදන්නේ මොනවද? හාල් මැස්ස චුට්ටක් කිරට හදාගෙන බත් කන්න හිතුණා. ඉතින් ඊයේ රෑම හිතාගත්තා හාල් මැස්ස චුට්ටක් කිරි දාලා හදාගන්න. මොකද මේ දවස්වල ගෑස්ට්‍රයිටිස් කියන මාරයා මගේ වටේ හැම තිස්සෙම කැරගෙන හින්දා. මේ දවස්වල මම තෙල් කෑම චුට්ටක් අඩු කරලා කිරි වලින් හදන කෑම තමයි ගොඩක් කන්නේ. ඉතින් ඊට පස්සේ තේ එකකුත් ඔන්න හදාගත්තා. අද චුට්ටක් සීතලයි. ඉතින් ඒක නිසා තේ එකක් හදාගන්න ඕන කියලා හිතුණා. මොකද දැන් රස්නේ කාලේ ඉවර වෙලා සීතල කාලේ පටන් ගන්න කාලේ. ඉතින් ඉස්සරහට අපිව දකින්න වෙන්නේ අර හිම බබාලා වගේ තමයි. ගොඩාක් රෙදි ඇඳගෙන, ජැකට් දාගෙන, සීතලේ වෙවුල වෙවුල යන වීඩියෝස් මං ඉස්සරහට අරන් එන්නම්කෝ. තටි පිටි හාල් හදාගත්ත හාල් මැස්ස හොද්දත් එක්ක මම දැන් මේ බත් කන ගමන්. පේනවනේ තියෙන බඩගින්නට. කනවා නේද? හොඳ කෑමක්. හායි ළමයි කොහොමද? හොඳින් ඉන්නවද කියලා හිතන හැමෝම. ඉතින් ගොඩක් දවසකින් කියන්නේ මාස 3කින් 4කින් වගේ තමයි මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඒකත් මට හිතුනේ මේ මට සමහරක් අය මේ කියන්නේ සමහර නංගිලා මැසේජ් කරනවා අක්කේ දැන් වීඩියෝස් අරන් එන්නේ නැත්te ඇයි ආ පේන්නේ නැත්තේ කියලා එහෙම අහනවා. ඉතින් ඒක නිසාම හිතුවා ඉතින් ආයෙ වීඩියෝස් අරන් එන්න ඕනි කියලා. YouTube එක ටිකක් නවත්තලා ඉන්න ඕනි කියලා හිතුණා. ටිකක් කියන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකම් වගේ ඉතින් වැඩි කට්ටියම මේ අහන හින්දා ඉතින් ඒක ආයෙ පටන් ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම මං ගැන හොයලා බලුවට. මේ මම TikTok එකේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා. මොකද TikTok එකේ මගේ ඩේලි මොන හරිම යනවා එක්ක ඩාන්ස් එකක් හරි මොකක් හරිම යනවා. ඉතින් ඒවට රිප්ලයි කරනවා. ඉතින් කට්ටිය ගොඩක් අය ඒකෙන් තමයි මට මෙසේජ් කරන්නේ අකේ දැන් vlog ගේන්නේ නැද්ද කියලා. ඉතින් ඊයේ පෙරේදා මේ මම මේ vlog එක ගේන්න හේතුවත් ඊයේ පෙරේදා මම මෙන්ෂන් කළා TikTok ස්ටෝරි එකක් දාලා තිබ්බා. මීට මාස 8කට කලින් මම ලෝඩ් කරපු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් එයා බලන එක දාලා තිබ්බා මම මෙන්ෂන් කළා. ඉතින් මට මාර සතුටුයි ඒ ගැන. මට එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනේ මාව බලන කියන හැඟීම මට ආවා. ඉතින් ගොඩාක් ස්තුතියි දිල්තරා පෙරේරා. TikTok එකේ ඉන්න මගේ හොඳ ෆලෝවර් කෙනෙක්, YouTube ෆෑන් කෙනෙක්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. මොකද ඔයා නිසා තමයි මම මොටිවේට් වෙලා දැන් මේ වීඩියෝ එකත් අරන් එන්නේ. ඉතින් ඒ වගේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නකොට ඇත්තටම හරි ශක්තියක් හිතනවා තව ඉස්සරහට මේක අරගෙන යන්න ඕන කියලා. ඉතින් ඔහොම තමයි විස්තරේ. ඉතින් මම කියන්න ආවේ පෞගේ මාස 3 මං ඇයි අතර දාන් උනේ එකපාරට කියලා. ගොඩක් වැඩත් එක්ක ටිකක් බිසි වෙනවා. ඔයා දන්නවා ඉතින් ජපාන් ඉන්න ඔයා තනි කියන්නේ ජපාන් ඉන්න කෙනෙක් ස්ටුඩන්ට් ඉන්න කෙනෙක් දන්නවා තියෙන කාර්ය වලත් වැඩට යන්න ඕන, අක්කෝ එකේ වැඩ කරගන්න ඕන. දැන් මම ලබන අවුරුද්දේ සෙන්මොන් අවුට් වෙනවා. ඉතින් මේ දවස්වල ජොබ් හොයනවා. ඒ දේවල් කරනවා. එතකොට CV එක හදනවා. ඒ වගේ දේවල්. ඉතින් මම ඇත්තටම තාම ජොබ් එකක් හොයන්න මූලික අඩිතාලමවත් තියලා නැහැ. ඉතින් ඒ තරම් මගේ ඔළුව ස්ට්‍රෙස් ප්‍රශ්න වලින් බර වෙලා.
ඉතින් ගොඩක්ම මේ අවුලගේ පහුගිය දවස් ටිකේ මං හොඳටම ලෙඩ වුණා. මගේ තාත්තා අසනීප වුණා. අසනීප වෙලා එයාට සර්ජරි එකක් කරන්න ඕන. ඉතින් ඇත්තටම මේ ඒකෙන් පොඩ්ඩක් කවුල් ගියා. ඉතින් පවුලේ කෙනෙක් ලෙඩ වුණාම හරි අමාරුයි. විශේෂයෙන්ම අම්මා තාත්තා. මම මෙහෙ ඉන්නේ. එයාලා එහෙ ඉන්නේ. බයයි මොනවා වෙයිද මොනවා කරයිද? මම තාම මෙහෙට ආවට පස්සේ අවුරුදු 3කින් දැන් 3මාරක් විතර වෙන්න එනවා. තාම ලංකාවට ගිහින් නැහැ. මට හරි බයක් දැනුණා ඒ වෙලාවේ. ඉතින් ඒකත් එක්ක මගේ මුළු ලෝකෙම කඩා වැටෙනා වගේ දෙයක් වුණා. ඒ තරම් ස්ට්‍රෙස් වෙලා හිටියේ මම. කැනෙ මාවත් ලෙඩ වුණා. يعني උණ හැදිලා කැස්ස හැදලා ඇම්බියුස් හැදලා හැම දෙයක්ම වුණා වෙන්න තියෙන. ඉතින් තාත්මගේ තාත්තට දැන් හොඳයි. උත්තරම හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි හේතුව. සහ මගේ තිබ්බ පෞද්ගලික පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඉතින් ඒ ටිකත් හින්දා පෞද්ගලික ප්‍රශ්න කියන්නේ දැන් මේ එක්සෑම් ස්ට්‍රෙස් අස්සේ එක්සෑම් තියෙනවා. හැම දෙයක්ම ඔළුවේ කැරගෙනවා. ඉතින් හරියට නිකන් ඔළුව කම්මලක් වගේ. කමන්නේ දැන් ඉතින් ඒක ඉවරයි. දැන් ටික ටික රිකවර් වෙන ගමන්. ඉතින් විශේෂම කියන්න ඕන මේ මගේ WhatsApp එකේ ඉන්නවා group එකේ ඉන්නවා මේ මගේ කලින්ම YouTube fans ලා වගේක් ඉන්නවා මේ අපි group එකක් හැදුවා ඒ කාලේ ඒ group එකේ ඉන්න ළමයි ටිකක් ඉන්නවා. එයාලා මාත් එක්ක සෑහෙන්න contacts තියෙනවා WhatsApp එකේදී. ඉතින් ගොඩක් අය මගේ තාත්තට ආශිර්වාද කළා බෝධි පූජා එතකොට විශේෂ කරලා තිබ්බා බ්ලෙස් කරලා තිබ්බා සමහර අය පල්ලි ගිහින් තිබ්බා සමහර අය පන්සල් ගිහින් තිබ්බා. ඉතින් මට හරි සතුටුයි. එහෙම පිරිසක් මාත් එක්ක ඉන්න එක ගැන. මොකද මගේ තාත්තගේ සර්ජරි එක කරන දවසේ මම වැඩ. ඉතින් මට මාර අවුල්. මට පහනක්වත් තියාගන්න බෑ. මට ඒ තරම් අවුල්. මට වැඩ කරගන්නවත් සිහියක් නෑ. හැබැයි මං ඔළුවට ගත්ත එකම දේ තමයි මං වැඩ කරන්න ඕන. මොකද ඉස්සරහට සල්ලි කියන දේ ඕන. ඉතින් වැඩ කරන්න ඕනේ කියන එක ඔළුවට ආවා. ගොඩක් අය මගේ තාත්තට ආශිර්වාද සුබපතල තිබ්බා. සුබපතල කියන්නේ ආශිර්වාද කරලා තිබ්බා. සෝරි. මේ වචනත් පැටලෙනවා. මොනවාද මේ ඉතින් ගොඩක් ස්තුතියි. මට කරගන්න මුකුත්ම වෙලාවක් මුකුත්ම කරගන්න බැරි වෙලාවේ මම දැම්මේ පොඩි ස්ටේටස් එකක් විතරයි. ඒකත් වොෂ්රූම් යනවා කියලා. ඇවිල්ලා ටක් ගාලා ස්ටේටස් එකක් දැම්මා. මගේ තාත්තා සර්ජරි එකකට මෙහෙම ගන්න. අනේ පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න. මොනවා හරි මොගොල්ලන්ගේ ආගමත් එක්ක නම් ප්‍රාර්ථනා කරන්න කියලා. හිතුවේවත් නැති තරම් ඒ ස්ටේටස් එක බලලා කට්ටිය මට පෞද්ගලිකව මැසේජ් කරලා තිබ්බා. කෙප්පින් මෙහෙම පහන තිබ්බා. මෙහෙම කරා කියලා. ඉතින් මාර සතුටුයි ඒ ගැන. මාරම සතුටක් තියෙන ඒක ගැන. ඉතින් ඒ නිසා මට හරි සතුටුයි මගේ YouTube එකේ ඉන්න ගොඩක් අය මාත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. ඉතින් ගොඩක් අය මට කියනවා කරගෙන යන්න දිගටම වැටෙන්න එපා කියලා. තව දෙයක් තමයි පහුගිය දවසේ අන්තිමට මම කරපු වීඩියෝ එක. ටෝකියෝ ඇවිල්ලා මට වෙච්ච දෙයක් කියන වීඩියෝ එකට ගොඩක් නෙගටිව් කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් ඒවටත් මම හරියාකාරව උත්තර දුන්නා. ගොඩක් අය හිතුවේ ඒකෙන් මම වැටිලා මම වීඩියෝ කරන එක නැහැ කියලා. ඒක මගෙන් ඇහුවා කට්ටිය. නෑ ඒක හින්දා නෙමෙයි මම YouTube එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන එක නැවතුවේ. මේ කරුණ තමයි මට පදනම් වුණේ මේ පොඩක් චුටක් රිලැක්ස් වෙන්න ඕනේ කියලා දුන්නා. ඒකට ඒ ප්‍රශ්නත් එක්ක මට YouTube කරන්න ඇත්තටම ඔළුවක් නැහැ. ඒ තරම් ස්ට්‍රෙස් එක මේව කරගන්න මම TikTok එකේ හිටියා. ඒ තාත්තලා දෙච්ච දවසට නම් TikTok කරේම නැහැ. අපිට ඉතින් මොන හරිම මාර්ගයක් තියෙන්න බෑ අපේ ස්ට්‍රෙස් එක මේව කරගන්න. ස්ට්‍රෙස් එක කොච්චරද කියනවා නම් මම මේ පහුගිය දවසේ සුපර් මාකට් එකකට ගියා. ඒ සුපර් මාකට් එකේ දාලා තිබුණා අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක, ස්ට්‍රෙස් ලෙවල් එක චෙක් කරන මැෂින් එකක්. ඉතින් ওই ස්ට්‍රෙස් ලෙවල් එක චෙක් කරන මැෂින් එකට මමත් ඉතින් පොඩක් ඒ නොමිලේ තිබුණ සෙල්ෆ් චෙක් අවුට් එකක්. ඉතින් මම ඒක කරා. ස්ට්‍රෙස් ලෙවල් එක මම කියන්නේ මම පෙන්නන්නම්. මගේ ස්ට්‍රෙස් ලෙවල් එක කොහොමද කියලා. ඒක නෑ ළමයි. ඒක මගේ අතින් වැටලා හරි මොකක් හරි වෙලා ඒ ස්ට්‍රෙස් ලෙවල් එක චෙක් කරන එක බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරපු කොලේ විතරයි තියෙන්නේ මගේ බ්ලඩ් ප්‍රෙෂර් එක මේ උඩම තියෙන්නේ. අල්ල අනිත් පැත්තට පේන්නේ. මේ මෙන්න මෙහෙම ඉතින් අර කොලේ තිබුණ දේ නිකන් ECG එකක් වගේ. ඒකේ ස්ට්‍රෙස් ලෙවල් එක චෙක් කරන්න පුළුවන් අපිට. ඒ ස්ට්‍රෙස් ලෙවල් එක මගේ මීඩියම් උත් පැනලා හයි ලෙවල් එකට ඔන්න වෙන්න තියෙන්නේ. ඉතින් මං කල්පනා කරා ඔඩෝ මට මෙච්චර ස්ට්‍රෙස් එකක් තියනවාද කියලා. ඉතින් ජපානයේ ඉන්න ඔයගොල්ලෝ ওই සුපර් මාකට්ස් වලට ගියාම බලන්න ඒවා ඇතුළේ තියෙනවා self check out කියලා මේ තන මේ අපේ හෙල්ත් එක චෙක් කරන්න. එන් බ්ලඩ් ෂුගර්, ප්‍රෙෂර් එක, බර කිරා ගන්න පුළුවන්, හුස්ම මැන ගන්න පුළුවන් මේ දේවල් තියෙනවා. ඒක අපිට මුරියෝ කියන්නේ නොමිලේ තියෙන්නේ. ඉතින් බලන්න සමහර සුපර් මාකට්ස් වල ඒවා තියෙනවා.
ඔන්න ඕක තමයි ඉතින් විස්තරේ. දැන් නම් ටිකක් ස්ට්‍රෙස් එක අඩු වීගෙන යනවා. අඩු වීගෙන යනවා කියන්නේ දැන් මට JLP ටික කරගන්න බැරුණා. JLP එක දවසත් මට හොඳටම උණ සතියක් විතර උණ හැදිලා හරියට අමාරුලා හිටියා. ඒත් වැඩට ගියා. වැඩට රිමාඩු දැම්මේ නැහැ. බෙහෙත් අරගෙන බෙහෙත් බිබී වැඩට ගියා. ඉතින් මට ඒක නිසා සති දෙකක් විතර හොඳ උනේ නැහැ. සති දෙකක් නෙමෙයි සති තුනක් විතර තිබ්බ මට හෙම්බිරිස අමාරු වෙන්නේ. ඉතින් මට කවදාවත් එහෙම ලංකාවේ දෙද්දි මේ හැමිරිසාවක් එහෙම ඇඳුනාම සති තුනක් හතරක් තියෙන්නේ නැහැ. ඉතින් මේ පාර ලෙඩ වෙච්ච වෙලාවේ පුදුම විදිහට අමාරු වුණා. කියන්නේ මම අමාරු පිටින් වැඩට ගියපු නිසා වෙන්නේ නැති. ඉතින් සල්ලිත් එපා. ඉතින් කවුද කරන්නේ? කවුරුත් කරන්න කෙනෙක් නැති නිසා අර ඔළුවට හැමදෙස්සම මම මේකට යන්න ඕන මම මේකට ගියේ නැති වුණොත් එහෙම මට මේ නෑනේ කියලා. ඉතින් ඔන්නෝකයි තත්ත්වය. ඊට පස්සේ මම කංජි කෙන්තේ කියලා එක්සෑම් එකක් කරා ලෙවල් 6 එක. ඉතින් ඒකේ ඩවුන් වෙලා තිබ්බා. ඒකේ ලකුණු 12ක් මදිලා තිබ්බා. මොකද ඒකේ මං කිව්වා ඒක ටිකක් අමාරුයි. ඒක දැන් එන්න සංකීර්ණ වෙනවා. මම දැන් 10 night 8 7 කරා. ඒ ටික අවුලක් නැහැ. 6 එකේ ඉඳන් ඔන්යොමි කුන්යොමි හිටන් අහන්න පටන් අරගන්නවා කංජි. මට ඔන්යොමි කුන්යොමි ඒ කියන්නේ මට ඔයාලට වගේ තමයි. කංජි මතක හිටියට ඔන්යොමි කුන්යොමි චුට්ටක් මතක හිටිනවා අඩුයි. ඔන්යොමි කුන්යොමි කියන්නේ දෙකක්නේ. ඉතින් ඒවා ඉතින් හරි අමාරුයි. අමාරුයි කියන්නේ මට පොඩක් ඒක ටිකක් මතක තියාගන්න අමාරුයි. මොකද මම මෙච්චර කාල කරේ ඉතින් ඔන්නොමි කුන්නොමි කියන එක ගොඩාක්ම අවධානයක් යොමු කරේ නැහැ මම. කංජිය මතක තියාගෙන කංජි කියවන විදිය මතක තියාගෙන අර ඒ කියන වචන ටික මතක තියාගත්තා. පමණයි. සෝරි. ඉතින් මේ දැන් ඒක එහෙම නෙමෙයි. ටෙස්ට් එකේ කංජියේ ඔන්නොමි කුන්නොමි තහනවා. ඉතින් ඔන්නොමි කුන්නොමි ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අවුල්ලා තිබුණා. අනික මම ටෙස්ට් එකට ගිය දවසේ මේ දිකැන කලින් දවසේ මට පොඩ නින්ද කියන මට පොඩි ලෙඩත් තියෙනවා එක්සෑම් එක දවසට නින්ද යන්න ඒසා මංකරන්න එලිවෙනකම් පොඩ පාඩන් කරනවා එ එදාමට නිදිමතක්කාව උදේ කොෆී එකක් බියල ගියා ඒත් මට හරි කියන නිදිමතාවහෙම ඉතින් එවෙලේ මගේ මොනහරි කැනේ අවධානය බිඳිලා මට මතක කංජේ තමතකුණා කෙනේ දැන් එක කෑල්ලක් මතක අනිත් කෑල්ල මතකනෑ එහෙම එකක් වුණා මට මන් දන්න ඒවෙලා මොකක් වුණාද කියලා කොමරි කංජෙක්ෂෑමිකල් ඩවන්නා ලකුණු 12කි ඒගේ පාස් මාර්ක එක ලකුණු 10කින් අරක තමයි ගොඩක්ම ගිහින් තිබුණේ ඔන්නම කොනින් ප්‍රශ්න ඒකේ 20න් මට තිබුණේ හයක් හරි හයක් වගේ ගැන තුනයි ප්‍රශ්න තුනයි හරි හින් තිබ්බේ ඉතින් ඒත් චොටත් දවන්න ජෙල් පිටික කොමත් ලියාගන්න ජෙල් පිට ගිය හැ තිං ඕක තම විස්තර දැන් ඒත් මම ආයක කටිනියෝ කරනවා ජෙල් පිටික ආයි දම්ම කංජෙක් සමකත් ආයි දම්ම එක දැන් ලබන මාස්තියන ඔක්තෝම්බරල එකට මේ දවසල මහන්සේනවා ඉතින් උනන්දුවෙන් පාඩන් කරනවා පහුගි දවසර තිබ ප්‍රශ්නත් එක්ක මට ඇත්තරම් පාඩන් කරන්න ඔළුවක් තිබුණ නැහැ ස්කෝලේස් ටෙස්ට එකත් කරා ඒ ටෙස්ට එකෙත් දවසක් වැරදිලා එකැන ඒ දවසේ වෙලා වැරදිලා කවදාවත් එන්නති වැඩ හුණේදී ඒ දවසේ ටෙස්ට එක ටෙස්ට එක තියෙන් ඕන වෙලාට නෙමේ ගිය පහු වෙලා ගිහින් තිබේ ඉතින් ඒක මට එක්සෑම එක ලියන්න දුන්නේ නැහැ ස්කෝලෙන් එකොල්ලො ලියන්න දෙන්න බෑම කිව්වා ඉතින් ඒකටත් මට ආයි වෙන දවසක ගිහින් ලියන්න ඕන එක්සෑමට ඒ වගේ අලගලංජි ගොඩක් වුණා මේ අවුරුද්ධ ටිකක් හරි අවුල නේද ළමයි මන් දන්නේ මට නම් මාර විදිහට කරදර වෙනවා කියන්නේ මම හිතාගෙන ඉන්න වැඩ මට කරන්න වෙන්නේ නැහැ මම මේ අවුරුද්දේ මං හිතාගෙන හිටියා YouTube එක වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් කරන සතියකට එක පතාවක මට හැබැයි සෙන්සෙන් එක උනේ නැහැ ඉතින් මම හිතනවා මේ අනේ මන් මොකක් හරි ඔලක් තියනවා කියලා හිතනවා ඒක අපි මෙහෙම අපේ වෙලාව නේද වෙලාව කියලා කියමු නේද ඉතින් ඔන්න ඔය විදිහට තමයි උනේ ඉතින් ඔකොල්තලම අතුරුදහන් වෙලා හිටියේ ඉතින් ඔන්න මම ආයි වීඩියෝ අරගෙන එනවා පුළුවන් හැම වෙලාවටම වීඩියෝස් අරගෙන එනවා ඔයගලන්ට පොරොන්දු වෙනවා මතක තියාගන්න JLPT වලට තව මාස 2යි. කියන්නේ දැන් සැප්තැම්බර් ඉවරයි ඔක්තෝබර් නොවැම්බර් ගියාම දෙසැම්බර් එනවා. ඉතින් ගම්බත්තේ පාඩම් කරන්න ගම්බත්තේ මහන්සි වෙන්න. එක්සෑම් කී පාරක් හරි ලිව්වත් කමක් නැහැ. ඔයාගේ ශක්තිය ධෛර්යයෙන් ලියන්න කොපි කරන්නේ නැතුව. ඔයාගේ මනස කියන්නේ ඔයාගේ ශක්ති මට්ටම ඔයාගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරගන්න. මොකද කොපි කරා කියලා අපි දන්නවනේ කොපි කරොත් අපි දන්නවා ඒක අපි කොපි කරලා තමයි මේ පාස් වුනේ කියලා. ඉතින් ඊට වඩා ඔයාගේ ආත්ම ධෛර්යයෙන් ආත්ම ශක්තියෙන් එක ලියුවාම හරි සතුටුයිනේ. මේ මම කොපි කරලා නෙමෙයි මේක ලියුවා මේක මගේ ආත්ම ශක්තියෙන් පාස් වුනේ කියලා. මගේ ධෛර්යයෙන් මම පාස් වුනේ කියන එක ඔයාලට එතකොට කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි විස්තරේ. ඉතින් ඉස්සරහට වීඩියෝස් අරන් එන්න බලනවා. තව දෙයක් පෙන්වන්න ඕන. මේකට නම් කට්ටිය බයිනවා මට. හරිද? මොකක්ද මගේ මොනහරි වෙනසක් තියෙනවද වෙනසක් පේන්නේ නැහැ මොකද මම වෙනස හංගලා තියෙන්නේ
ගොඩක් කට්ටිය දන්නවා වෙනස. YouTube එකේ සමහරක් ඇති මගේ WhatsApp එකේ මගේ පෞද්ගලික accounts වල නැහැනේ. ඉතින් මම කොණ්ඩේ කැපුවා. පෙන්නමු අපි. ඔන්න ඔන්න දැන් මගේ කොණ්ඩේ තියෙන විදිහ. මේ දැන් නම් පොඩ්ඩක් ෆ්‍රීස් වෙලා තියෙන මේ තෙල් චුට්ටක් ගෑවම මේ මගේ කොණ්ඩේ චූටි ක්‍රේල් ගතියක් එනවා. අර ඒ ෂෝට් මෙච්චර ෂෝට් නැහැ ටිකක් දිගයි. මේ ඒක මේ කොණ්ඩේ යනවා. සෑහෙන කොණ්ඩේ යනවා. කොණ්ඩේ යනකොට කිසිම දෙයක් පාවිච්චි කරන්න කියන්නේ කොණ්ඩේ ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැහනේ. මේ කොණ්ඩේ කැපුවා. ලස්සනද මම? මේ කොණ්ඩේ කපන්න කොණ්ඩේ කැපුවා කියන්නේ කොණ්ඩේ මම ඩොනේට් කරා. මෙහි කැන්සර් හොස්පිටල් එකකට ඩොනේට් කරා කොණ්ඩේ. ඉතින් ඒකත් ඔන්න ඔහොම තමා. මොකද නැත්නම් ඉස්සරහට වීඩියෝස් එක දෙනකොට කියනවා අයියෝ කොණ්ඩේ කැපුවේ කියලා. හයි. ඊට කලින්ම මම ඔන්න කිව්වා කොණ්ඩේ කැපුව හේතුව. ඉතින් ඔන්න ඔක තමා විස්තරේ. මොකද දැන් නම් මට ඇත්තට මාර පහසුයි. ඒ ඉස්සලා තිබ්බ කොණ්ඩේ දිගයි. කොණ්ඩේ දිග වුණාට හරි අමාරුයි නාන්න විදිහක් නෑ. කොණ්ඩේ දිග නිසා වේලෙනවා මදි. මගේ කොණ්ඩේ කොහොමවත් වේලෙනවා හොරයි. මේ ෂෝට් කොණ්ඩෙත් මම නෑවට වේලෙනවා මාර හොරයි. මේ මැද ටික තෙතයි. ඉතින් අර දීග කොණ්ඩේ කාලේ තිබිච්ච දවස්වල මේ නාලා මගේ කොණ්ඩේ මමයි ගොඩක් ඉදිලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ? පේනවද? සුදු කෙස් ගස් ගොඩක් තියෙනවා. සුදු කෙස් ගස් ගොඩාක් තියෙනවා. මේ එක වෙන්න ඉතින් රැට නාලා නිදා ගන්න එක. රැට නාලා කොණ්ඩේ ගුලි කරගෙන නිදා ගන්න එක තමයි මේ ප්‍රධාන හේතුව කොණ්ඩේ සුදු වෙන්න. ඉතින් ඔන්න ඕකයි විස්තරේ. මෙතනින් පස්සේ වීඩියෝස් ගියන්න බලනවා දිගටම සතියට එක පාරක් හරි සති දෙකකට එක පාරක් හරි අනිවාර්යෙන් අහන් එන්නම් මොනවා හරි ස්ටඩි ව්ලොග්ස් මම දාන්න. මගේ ව්ලොග් එකේ ස්ටඩි ව්ලොග්ස් ඩේලි ව්ලොග්ස් තියෙනවා. ඉතින් ඒවට මේ ඒ ඔක්කොම තියෙනවා. ඉතින් මම ඒව අරන් එන්නම්. ඉතින් ඔන්න ඕකයි කතන්දරේ. එහෙනම් මෙතනින් අදට වීඩියෝ එක නවත්තනවා. මොකද තව ටිකකින් මට වැඩ තියෙනවා. වැඩ කියන්නේ මේ වැඩට යන්න දෙනවා. ඉතින් ඒ නිසා දැන් වීඩියෝ එක නවත්තනවා මම. ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. මම අතුරුදහන් වෙන හේතුව අරන් ආවේ අද. ඉතින් ඔන්න ගොඩක් අය තිබු ප්‍රශ්න වලට ඔන්න උත්තර හම්බෙන්නේ නැති. එහෙනම් අපි ආයි දවසක හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බුදු සරණයි. බයි බයි.